අපි හැමෝටම ඕන කරන නිින්ද ගැන අද කතා කරන්න හිතුවා. මොකද්ද මේ නිින්ද? අතීතයේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් මතුවුණා. නිින්ද කියන්නේ මොකද්ද? මේ නිින්ද ඕන වෙන්නේ ඇයි? නිින්ද කොච්චර වාර ගානක් කොච්චර පැය ගානක් නිින්ද මිනිස්සුෙකුට උවමනා වෙනවද? ඉතින් මෙන්න මේ වගේ ගැටලු මතුවුණා. ඉතින් අතීතයේ මෙහෙම ගැටලු මතුවෙනකොට වර්තමානයේ වෙනකොට හොයාගෙන තියෙනවා නිින්ද කියන්නේ කායික අවශ්‍යතාවයක් ඒ වගේ මානසික අවශ්‍යතාවයක් කියලා. මොකද නිින්දෙදී අපි අහලා තියෙනවා නිින්දෙදී අපි අපේ කය විවේකය ලබා දෙනවා කියලා. කයට විවේකය ලබා දෙනවා, මනසට විවේකය ලබා දෙනවා. ඒ වගේම වැය වුණ ශක්තිය නැවත ලබා ගන්න නිින්දදී හැකි වෙනවා. අර වැඩ කළා නිදාගත්තයින් පස්සේ හොඳ පිබිදීමකින් යුතුව වැඩ කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ දේවල් අහලා තියෙනවා. හැබැයි මේ නිින්දෙදී විඥානය කියන එක සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන්නේ නැහැ. මේක ගැන කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හැමෝම කැමතියි, අපි හැමෝම නිදා ගන්න කැමතියි. ඉතින් නිදා ගන්න ගියාට සමහරුන්ට නිදා ගන්න බෑ තියෙන වැඩ මතක් වෙනකොට. හැබැයි මේ නිින්ද කියන්නේ මොකද්ද කියලා අද කතා කරලා බලමු. මනෝවිද්‍යාඥයෝ නිින්ද හඳුන්වනවා ස්ලීපින් බිහේවියර් එකක් කියලා. මේ ස්ලීපින් බිහේවියර් එක තුළදී අපි දකින සිහින තියෙනවා. මේ සිහින විඥානික ක්‍රියාවලියක් වගේම සිහිනෙන් බියවීම කියන්නේ විඥානික ගැටලුවක් කියලා මනෝවිද්‍යාවේ හඳුන්වනවා. මොලේ ක්‍රියාකාරී වෙන කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස ගැන කතා කරොත් මේක හඳුන්වනවා රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක කියලා. මේ රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක කරන්නේ නිින්දෙදී අඩපණ කරන සමහර මොලේ කොටස් රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක මගින් නැවතත් පණ ගන්නනවා, ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නිින්දෙදී මේ බ්‍රේන් සිස්ටම් එක ප්‍රවේශ අක්ෂි චලනය සහ නප්‍රවේශ අක්ෂි චලනය කියන කොටස් ඒ ක්‍රියාකාරීත්වයට බ්‍රේන් සිස්ටම් එක සම්බන්ධ වෙනවා. අපි බලමු මොකද්ද මේ ප්‍රවේශ අක්ෂි චලනය සහ නප්‍රවේශ අක්ෂි චලනය කියන්නේ. නිින්දෙදී ක්‍රියාත්මක කරන මේ කොටස් දෙක මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. ප්‍රවේශ අක්ෂි චලනය කියන එක අපි හඳුන්වනවා ඉංග්‍රීසියේදී rapid eye movement කියලා. rapid eye movement සහ non rapid eye movement කියලා කොටස් දෙකක් එතකොට තියෙනවා කියලා දැන් ඔයාලා මේක REM සහ NREM කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට මේ බ්‍රේන් සිස්ටම් එක REM සහ NREM පාලනයට සම්බන්ධ වෙනවා. මේ REM එකේදී වෙන්නේ මේ නිින්ද. ඒ කියන්නේ මේ නිදා ගන්න මොහොතේදී මේ අක්ෂි චලනය සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඇහි බෝලය තිරස් අතට වැඩ කරනවා. මේ නිින්දෙදී මේ තරම් වැදගත් වෙන ප්‍රභේදයන් දෙකක් ගැන දැන් කතා කරන්නේ. මේ ප්‍රභේදයන් දෙකේ මොන වගේ අවස්ථාවන්ද මේ යටතට ගැනෙන්නේ කියලා කතා කරොත් REM කියන தත්ත්වය අඩ නිින්දේ පවතින தත්ත්වයක්. මේ REM தත්ත්වයේදී අයි චලනය සිද්ධ වෙනවා. ඒ වගේම ඇහි බෝලය තිරස් අතට වැඩ කරනවා. එතකොට ඇහි පිය ඒ කියන්නේ පිය ගැහෙන වාර ගන්න සිද්ධ වෙන එක ඇසිපිය වේගයෙන් ගැහෙනවා. හැබැයි NREM තත්ත්වයේදී එහෙම වෙන්නේ නැහැ. මේක ගැඹුරු නිින්දක්. මේ ගැඹුරු නිින්දදී මාංශ පේශීන් ගොඩක් ලිහිල් වෙනවා. ඒ වගේම හෘද ස්පන්දන වේගය ආශ්වාස ප්‍රශ්වාස කරන වේගය මන්දගාමී වෙනවා. හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ මේ වෙලාවේ. හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ. සංවේදනය සහ මුලින්ම අඩපණ. ඒ වගේම මොලේ තරංග NREM එකේදී වෙන්නේ ඩෙල්ටා තත්ත්වයෙන් තමයි පවතින්නේ. ඒ වගේම මේ විඥාණය අක්‍රිය වෙනවා. දන්නවද REM තත්ත්වයේදී මිනිස්සු හැමෝම හීන දකිනවා. හැබැයි මේ හීන මතක තියෙන්නේ නැහැ. හේතුව තමයි හීන ගොඩක් පේනවා. හීන මතක හිටින්නේ නැහැ මේ තත්ත්වයේදී.
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මේ හීන කියන ඒවා මිනිස්සුන්ගේ අවිඥානයේ තියෙන සිතුවිලි තමයි හීන විදිහට එළියට එන්නේ. ඒකින්ද මේ හීන වලට අර්ථයක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේ කතාවත් එක්ක බලන්න. මෑත කාලේ හොයාගෙන තියෙනවා මේ හීන කියන්නේ හීන විදිහට අපිට පේන්නේ බාහිර ලෝකයේ සිද්ධ වෙන මේ ගන්න තොරතුරු නැවත සකස් කිරීමක් විදිහට තමයි මේ හීන විදිහට අපිට පේන්නේ කියලා. එහෙනම් මේ හැම හීනයකටම මොකක් හරි අර්ථයක් තියෙනවා. ඉතින් අපේ කට්ටිය හරි කැමති සිහිනවල අර්ථ හොයන්න. නේද? මේ දකින හීන ගැන බලන්න හරි කැමතියි. ඉතින් අපි එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හීන ගැන කතා කරමු. ඒ වගේම නින්දෙන් ඇවිදින එක. නින්දෙන් කතා කරන එක. ඒ වගේම නින්දෙන් මූත්‍රා පිටවීම, ඒ වගේම සුක්‍රාණු නින්දෙන් පිටවීම, මෙන්න මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානය දෙමු. මොකද්ද මේ මෙහෙම වෙන්න හේතු මොනවද කියන එක අපි ඊගා වීඩියෝ එකෙන් බලමු.